හෙල්ලෝ ගයිස් මම මිස්ටර් සෙක්කඩි ඔන්න ඉතින් අලුතින් ගත්තා නියම ෂැඩෝ ෆයිට් වෙපන් ටිකකුයි ඇඳුම් ටිකකුයි මම හිතනවා ඉතින් කලින් වීඩියෝ එක දකින්න නැති කියලා මම ඇඳුම් ටික වෙපන් එකයි ගන්නවා නැත්නම් මට මතක නැහැ මම මේ පාරට ගත්තා කියලා whatever ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න නැති මොකද්ද රූච්ට වෙලා තියෙන්නේ කියලා හරිද මම ගෝස්ට් පරද්දන්න ඔන්න මෙන්න 4 star rating නේ 4 star තියෙද්දි මට 5 star එකක් ගත්ත ගමන් මට අලුත් වෙපන් එකක් ගන්න පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි තෝන් නෙමෙයි රූජ් අමාරුයි. දැන් ඉන්නේ තෝන්. අපි බලමු ඉතින් තෝන් එක ෆයිට් කරන්න කොහොමද කියලා මං. ඉතින් තෝන්ගේ ෆයිට් බැටල් එක පටන් ගන්නවා. කරණම් ගානවා උඩින් පියාඹනවා. නිකම් සර්කස් එකක් පෙන්නනවද කොහෙද මට? නෝන්ට වැඩි තෝන් ඉතින් එනර්ජි එක අන්තිමට එකේ තියාගෙනත් එනවා මෙතන ගහගන්න. රවුන්ඩ් 2 එකේ බලමු මොකද වෙන්නේ කියලා. ඔහම හිටියට වෙන්නේ ගහනවා. මම දිනිනවා. මම දිනින්නේ කියලා හිතන්න එපා. මම දිනින්නේ. මොකද මට තියෙන වඩා ලොකු වෙපන් එකක්. මම දිනින්නේ. ඔයා දිනින්නේ නැහැ. මං කිව්වනේ. හරිම පණ්ඩිතයි තෝන් හිතන් ඉන්නේ එයා දිනී කියලා. දිනී තමයි තෝන්. අනේ මේ පැත්තකට යනවද? මම මේට කියන්නේ මේල් කියලා තමයි මම මේට කියන්නේ. මේල්. දැන් අර ගෙදරකට යන්න කියනවා. අනේ මන් දෙයි ගෙදරත් කවන්නේ. ඒක ගේම් එකේ දෙයන්නේ. බලමු ටූර්නමන්ට් එක කවුද ඉන්නේ කියලා. ටූර්නමන්ට් එකේ හිටියේ කවුද? මම පරද්දනවා. මොකෝ මං විනර් කෙනෙක්නේ. දැන් මම උඩට යවන පල්ලෙහාට එනවා නිකන් මේ තොටිල් එක දාලා වගේ වෙපන් ටික. මේ කියන්නත් අමුතුකුණා. වීඩියෝ එක බලන්න කලින් ඕක පොඩ්ඩක් පෝස් කරලා අලුත් වෙපන් එකක් තියෙන තැනකට ගිහින් අලුත් වෙපන් එකක් අරගෙන subscribe button එකට පොඩ්ඩක් ගහන්න පුළුවන්. subscribe කරලා like කරලා share කරලා තියාගන්න මේ වගේ තව වීඩියෝස් ඕන නම්. madman. hello madman. madman. මං දිනී වගේ නේ madman. මොකද ඔයාගෙන හිතන්නේ? මං දිනීද නැද්ද? ඔයාගෙන දන්නේ නැහැ ඔයාගෙන් වත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියන. මං දිනීද නැති කියලා. ඔයා කොහොමද දන්නේ? අපි යන් යකන්නේ නෙමෙයි. බලමුකෝ. ඔන්න madman. මම shadow නේද? මම නේද? madman පළවෙනි සැරේ දින්නේ නැති. හරි ඒ උනාට මම දින්නේ දෙවෙනි සැරේ. ඕන එක්කෙනෙක්ට රවුන්ඩ් 2 කියලා දෙයක් තියෙනවනේ. අන්න madman දින්න. කමන්නේ. let's continue. අපි continue කරලා බලමුකෝ දිනින්නේ කවුද කියලා. බලමුකෝ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. හැම වෙන්ස්ටේම මම මේක එවන හැම වෙන්ස්ටේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් අනිවාර්යෙන් වැටෙනවා. සතියේ දින වෙන්ස්ඩේස් වල මේ වීඩියෝස් වැටෙනවා. මං කිව්ව කොහොමද මං කිව්වේ මැඩ්මන්ට මං හොඳ පාඩම උගන්වන්නම් කියලා. ගයිස් මට අමතක වෙලාද රූජ්ද අමාරු වුණේ මැඩ්මන්ද? මං හිතන්නේ රූජ්. අනේ මන්ද ඉතින් මැඩ්මන් උත් ඉතින් එයා හිතන් ඉන්නේ දිනී කියලා. බලමුකෝ. කවුද දිනින්නේ කියලා මැඩ්මන්? පළවෙනි සැරේ දිනනවා, දෙවෙනි සැරේ දින්නමා. අනේ පළවෙනි සැරේ දින්නවා, දෙවෙනි සැරේ දින්නවා, තුන්වෙනි සැරේ දින්නවා, හතරවෙනි සැරේ දින්නවා. හැබැයි පස්වෙනි සැරේ මායි දිනින්නේ. පස්වෙනි සැරේ දිනින්නේ කොහොමද කියලා බලන්න එපා නේද? ගයිස් මාර වැඩේනේ වෙලා තියෙන්නේ. රූජ් පරද්දන්නත් කලින් මේක ඉවර වෙලානේ. මැඩ්මන් ගෙම ඉවර වෙලා. කමන්නේ. මම ගෝස්ට් පරද්දන්න එක ඊළඟ වීඩියෝ එකකින් ගෙන්නන්න. ඒ කියන්නේ ඊළඟ වෙන්ස්ඩේ. ඉතින් ඔන්න ඔය ස්ක්‍රීන් එකේ පෙන්වන දේවල් ඔක්කොම ටික කරන්නකෝ. ඊට පස්සේ තව වැඩිපුර වීඩියෝස් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. මම මිස්ටර් සෙක්කඩි. subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. bye bye ගිහින් එන්න.